Ciao, කොහොමද? අහලා තියෙනවද නේද? පාදුවා පල්ලියේ අන්තෝනි මුනිදිලේ කියලා. ඔව්. ඒක ලස්සන ඉතාලියේ සින්දුවක ඉතාලිය වෙනුවෙන් ලියපු සින්දුවක පුංචි පදපේලියක්. ඉතින් ඒක හරිම වැදගත් ස්ථානයක් පාදුවා පල්ලිය. ඉතින් මම හිතන්නේ අපේ ක්‍රිස්තියානි බැතිමතුන්ට ගොඩක් වැදගත් සුවිශේෂී ස්ථානයක්. ඉතින් අද අපි යනවා ලස්සන වටින පාදුවා පල්ලිය බලන්න. ඉතින් යමු අපිත් එක්ක මේ බ්ලොග් එකෙන් මේ වීඩියෝ එකෙන් ලස්සන පාදුවා පල්ලිය බලන්න. හරි ඉතින් අපි ආවා පල්ලියට යන්න ස්ටේෂන් එකට පාදුවා ස්ටේෂන් එකට ආවා. ඊට පස්සේ යන්න තියෙන්නේ පාදුවා පල්ලියට. ඉතින් පාදුවා පල්ලියට ගිහිල්ලා අපි බලමු කොහොමද සිටුේෂන් එක කියලා. මේ තමයි ස්ටේෂන් එක තියෙන මේ පුංචි සිටි එක. ඒ තමයි පාදුවා සිටි එක. Ciao ciao. Apa? Ciao ciao. ඉතින් හරි අපි දැන් ඉන්නේ ට්‍රාම් එකෙන් බැහැලා පාදුවා පල්ලියට ඇවිදගෙන යන ගමන්. ඉතින් එතනින් බැහැලා ටිකක් දුර යන්න ඕනේ. මම හරියටම දන්නේ නැහැ කොච්චර දුරක් තියෙන කියලා. හැබැයි ටිකක් දුර යන්න ඕනේ. ඉතින් ඒකට යන ගමන් තමයි ඉන්නේ. ඒ අතරතුර අපිට හම්බුණා මේ සමරනවා කානිවල්. එහෙම නැත්නම් කරනවාලි කියලා පොඩි මං හිතන්නේ සංස්කෘතික දෙයක් වෙන්න ඕනේ. මම ඒක හරියටම දන්නේ නැහැ. මේ වෙලාවේ හම්බුනේ හින්දා මම මේ වීඩියෝ එකේ කියන්නේ. ඉතින් ඒ වගේ පොඩි උත්සවයක්. ඒක නත්තල් වලින් පස්සේ තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් ඒකේ තමන් කැමති චරිතයක් ඉන්නෝ නම් ෆේරි ටේල් එකක වේවා මොනාරි හීරෝ කෙනෙක් වේවා ඒ වගේ ඕන කෙනෙක්ගේ ඇඳුමක් ඇඳගෙන මේ පාරවල් පුරා වීදි පුරා ඇවිදිනවා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ වගේ කට්ටියත් හම්බුණා. ඉතින් මම වීඩියෝ කරා. මම වීඩියෝ එකට දාන්නම් බලන්න. හරිම ලස්සනයි. ඉතින් පාදුවා ආපු ගමනේ අපිට ඒ වගේ පොඩි දේවලුත් හම්බුණා. ඉතින් ඒ දේවලුත් රස විඳගෙන යන ගමන් අපි මේ යන්නේ පාදුවා පල්ලිය
වඳින්න වන්දනාමාන කරන්න. ඉතින් හරි අපි යමු එහෙනම් පාදව පල්ලියට. ඇත්තටම පාදුව පල්ලිය ඉස්සරහා මේ වගේ ලස්සන ෂොප් එකක් තියෙනවා. ඇත්තටම මේක මට හිතාගන්න බෑ මේක මේ ගොඩක්ම තියෙන්නේ ලී බලන්න මේ ලී වලින් කරපු ඔරලෝසු හරිද එතකොට මේ මාල මේ මං හිතන්නේ මේ හැමදේම අතින් කරපුවා හෑන්ඩ්මේඩ් වෙන්න ඕනේ. මාරම ලස්සනයි කියන්නේ සාමාන්‍යයෙන් බලන්න ආසයි හිතෙනවා. මම ඉතින් ඇතුළට ගිහිල්ලා වීඩියෝ කරන්න යන්නේ නැහැ. මොකද එහෙම හරි නෑනේ. ඒ නිසා ඉතින් මේ වන්න ජේසුස් වහන්සේගේ මේ පිළිම තියෙනවා. පුදුමාකාර ලස්සනක් පුදුමාකාර මේ නීට් එකට මේ දේවල් නිර්මාණය කරලා තියෙනවා. මාරම ලස්සනයි. හරි මේ බලන්න මේ වගේ මේ උස ලොකු පිළිමයක් 2581ක් වෙනවා. ඒ කියන්නේ ඉතින් සෑහෙන ගාණක්. ඉතින් ඇත්තටම මාරම වටිනවා මාරම ලස්සනයි. ඉතින් අපේ ක්‍රිස්තියානි ආගමේ බැතිමතුන්ට එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගමේ කෙනෙක්ට ඉතින් මේ වගේ gift එකක් දෙනවා කියන්නේ ඉතින් මාර වටිනවා මං හිතනවා. හරිම ලස්සනයි. පුළුවන් වුණොත් අපි යමු ඇතුළට ගිහිල්ලාත් බලමු. දැන් අපි පාදුව පල්ලිය ළඟට ඇවිල්ලා ඉන්නේ. තාම ඇතුළට ගියෙත් නැහැ. තාම පල්ලිය ඉස්සරහට ගියෙත් නැහැ. අපි පොඩ්ඩක් මේ දැන් ඉස්සලා දැක්කා වගේ මේ පොඩි කඩ තියෙනවා. ඒ කඩවලින් මොන හරි බලලා අරගන්න හරි එහෙම නැත්නම් චුට්ටක් බලන්න කියලා තමයි මේ ඇවිදින්නේ. මේ ටික පොඩ්ඩක් බලලා අපි යනවා පාදුව පල්ලිය ඇතුළට. හොඳයි මුලින්ම කියන්න ඕනේ අපි වොයිස් ඕවර් එකක් කරන්න හිතුවේ පල්ලිය ඇතුලේ ලොකුවට කෑ ගහන්න සද්ද කරන්න බැරි හින්දා අපි වීඩියෝ ටික විතරක් අරගෙන පස්සේ වොයිස් ඕවර් එකක් කරනවා කියලා තීරණය කරා. හොඳයි. ඉතින් පාදුව පල්ලියේ විශේෂත්ව විදියට ගත්තොත් අපිට මුලින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ මේ පාදුව පල්ලියේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය එහෙම නැත්නම් කැටයම් කලාව. ඉතින් මාර උසස් තත්ත්වයක මේ කැටයම් කලාව ගෘහ නිර්මාණ ශිල්පය පිහිටා තියෙනවා. ඒ වගේමයි පාදුව පල්ලියේ තියෙන සුවිශේෂීම අංගය නම් ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දේහය තැන්පත් කරලා තියෙන ස්ථානයක් විදිහට මේ පාදුව පල්ලිය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. ඉතින් මේ කවුද ශාන්ත අන්තෝනි මුනිතුමන් කියන්නේ? ඉතින් ශාන්ත අන්තෝනි මුනිතුමන් කියන්නේ කතෝලික ආගමේ ප්‍රාතිහාර්ය ශාන්තුවරයා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශාස්තුවරයෙක්. ඒ වගේමයි මේ ශාන්ත අන්තෝනි මුනිතුමන් ජීවත්ව සිටියදීත් ඒ වගේම මරණයෙන් අනතුරුවත් එතුමාගේ මැදිහත්කමින් බොහෝ ප්‍රාතිහාර්ය සිදු වුණා කියලා මේ කතෝලික ආගමේ සැලකෙනවා. ඒ වගේමයි එතුමා මිය ගිහින් වසරක් යන්නත් කලින් එතුමාව ශුද්ධ වරයට ඔසවලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම එතුමාගේ මංගල්‍ය ජූනි මාස 13 වෙනිදා පවත්වනවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම විශේෂ කාරණය තමයි බැතිමතුන් තමන්ගේ වටින කියන දේවල් නැති වුණාම මේ ශාන්ත අන්තෝනි මුනිතුමාට බාරවීම අදටත්
කරනවා කියලා මේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් කතෝලික බැතිමතුන්ට වගේම අන්‍යාගමික බැතිමතුන්ටත් මේ ශාන්තන්තෝනි මුනිතුමන්ගේ දේහය තැන්පත් කරලා තියෙන මේ පාදුව පල්ලියට ඇවිල්ලා ගෞරවයෙන් වැඳ නමස්කාර කරගන්න හැකියාව ලබා දීලා තියෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා. හොඳයි ඉතින් පාදුවා පල්ලිය වැඳ නමස්කාර කරගන්න ආපු ගමනේදී අපිට හම්බුණ සුවිශේෂී දෙයක් තමයි මේ කර්ණවාලි උත්සවය. ඉතින් අහම්බෙන් අපි නොදැනුවත්වම මේ ආපු ගමනේදී අපිට බෝනස් එකක් විදිහට හම්බුණා කර්ණවාලි උත්සවයකට සම්බන්ධ වෙන්න. ඉතින් මම හිතන්නේ අපි මිලානු නගරේ කර්ණවාලි දැකලා තියෙනවා. ඒ වුණාට පාදුව මේ දැකපු කර්ණවාලි එක මාරම ලස්සනයි. ඉතින් අමතක නොවන අත්දැකීමක් වුණා අපිට. ඉතින් අහම්බෙන් අපි ලෑස්ති වෙලාවත් නෙමෙයි ආවේ. මොකද අපි පාදුව පල්ලිය වැඳලා අපි ගෙදර යන්න හිතාගෙන තමයි ආවේ. නමුත් අපේ ගමන චුට්ටක් දිග වුණා මේ උත්සවයත් එක්ක. ඉතින් අපි හැමෝම ශ්‍රද්ධාවෙන් ආපු ගමනේ ගොඩක් සතුටු වෙලා යන්න අපිට අවස්ථාවක් හම්බ වුණා. ඉතින් විශේෂ අවස්ථාවක් හින්දා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා මේ කර්ණවාලි උත්සවය. එහෙම නැත්තම් කානිවල් එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම චව්.